හැමෝම බලන්න ලකුණු 25ක් කම්බයින්ඩ් මැත්ස් පේපර් එකට ලේසියෙන්ම ගන්න පුළුවන් ප්‍රශ්නයක් ගැන. ප්‍රශ්න වලට ඩිස්ප්ලේ එකේ පේනවා. බලන්න ප්‍රශ්න කොහොමද කියලා. ප්‍රශ්න තියෙන්නේ z සංකීර්ණ සංඛ්‍යාවක් වේ මාපාංක z ධන 1 ඍණ මූල 3යි i. හරිද? මෙන්න මේක තමයි ප්‍රශ්නේ. අසමානතාවය තෘප්ත කරන r ප්‍රදේශ අඳුරු කර දක්වන්න. හරි. ඔයාලට පේනවා මාපාංක එකක්. හරිද? එහෙනම් අනිවාර්යෙන් මෙයා මොකක් වෙන්න ඕනද? මෙයාගේ පතේ වෘත්තයක් වෙන්න ඕන. අපි අඳිමු මෙයාගේ පතේ වෘත්තයක් වෙන්න අඳින්න. මොකද ඔයාලා දන්නවා වෘත්තයකට තියෙනවා මොනවද? ලක්ෂණ දෙකක්. මොනවද? කේන්ද්‍රයක් තියෙනවා, අරයක් තියෙනවානේ. එහෙනම් මේ වෘත්තයේ කේන්ද්‍රය සහ අරය අපි වෘත්තයක් අඳිනවා නම් කේන්ද්‍රයක් දැනගන්න ඕන, අරයක් දැනගන්න ඕන. එහෙනම් මම මෙයා ලියා ගන්නවා z ඍණ 1 ඍණ 1 ධන ඍණ 1 ධන මූල 3යි i. මෙහෙම. හරිද? මම මෙයා හදාගෙන තියෙන මේ z ඍණ z නෝට් කියන ආකාරයට දැන් මම අගන්තලය අඳිනවා. මේක අතාත්වික අක්ෂය, මේක තාත්වික අක්ෂය. මෙතන ඍණ 1 මූල 3 තියෙනවා. එහෙනම් මම මෙයා 1යි, මෙයා මූල 3යි. මෙයා ඍණ 1යි, මෙයා මූල 3යි. මෙන්න මෙතන තමයි කේන්ද්‍රය තියෙන්නේ. ඍණ 1 මූල 3. අරය කොච්චරක්ද? අරය එකක් නම් ළමයි. මෙතන ඉඳන් මෙතනට කොච්චරද දුර? 1යි. හරි. අපි අරය එකක් වන වෘත්තය අඳිමු. වෘත්තයේ පතේ මෙයා. අපිට කියන්නේ ළමයි එකට වඩා අඩු. හරිද? එකට වඩා අඩු මේ මාපාංක එකට වඩා අඩු මොකද? පතය අඳුරු කර දක්වන්න. එකට වඩා අඩු කොටස අඳුරු කර දක්වන්න තියෙන්නේ. මෙන්න එකට වඩා අඩු කොටස. මේක වඩා තියෙනෝනේ. කොච්චරක් තියෙනවද? අනන්ත ප්‍රමාණයක් තියෙනව මොනවද? වෘත්ත තියෙනෝනේ. මේ එකට වඩා අඩුයි නේද මේ? වෘත්තය අර එකට වඩා අඩු, එකට වඩා අඩු, එකට වඩා අඩු. පැහැදිලිනේ? හරි. එහෙනම් මේක තමයි අපිට අඳුරු කර දක්වන්න කියලා තියෙන්නේ. z r ප්‍රදේශ පුරා විචලනය වන්නේ නම් ආග්ගි z උපරිම. හරි. මට කියන්න Z කියන කෙනා මෙන්න මෙයාගේ ඕන තැනක තියෙන්න පුළුවන්. මෙහෙ ඕන තැනක තියෙන්න පුළුවන්. ආග්ගි Z කියන්නේ මොකද්ද? ආග්ගි Z කියන්නේ විස්තර Z. විස්තර Z එන්න පුළුවන් උපරිම අගය මෙන්න මේක. මේ බලන්න මෙතන තිබ්බොත් නේද මේක මේ කෝණය වෙන්න පුළුවන් උපරිම. ඔව්. එහෙනම් ඒකේ වෙන්න පුළුවන් අවම අගය මොකද්ද? මෙන්න මෙතන තිබ්බොත් නේද වෙන්න පුළුවන් අවම අගය. ඒ කියන්නේ අපෙන් අහන්නේ ආග් Z මැක්ස් වලින් අඩු කරන්න තියෙන්නේ ආග්ගි Z මින් ආග්ගි Z මැක්ස් ඔයාලට හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? මෙන්න මේ කෝණේ හොයාගත්තා නම් පුළුවන් නේ. 90 දන මේ කෝණේනේ. ඔයාලා දන්නව ළමයි ජ්‍යාමිතියට අනුව මෙයා θ නම් මෙයත් θ. මෙයා ස්පර්ශකනේ. හරි. ඊට පස්සේ මේ θ හොයන්න පුළුවන් විදියක් තියෙනවා. මේ දුර මූල 3යි. මෙයා 1යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් tan θ සමානයි 1 බෙදීම මූල 3යි θ සමානයි අංශක 30යි. මෙයා 30යි මෙයා 30යි එහෙනම් 60යි 60යි 90යි 150යි. එහෙනම් ආග් Z max වෙනවා අංශක 150ක්. ඒ කියන්නේ 5යි පයි බෙදීම 6ක්. ආග් Z min කියන්නේ අංශක 90යි. ඒ කියන්නේ පයි බෙදීම 2යි. ඒ කියන්නේ අපිට 150න් 90ක් අඩු කරාට පස්සේ එනවා උත්තරය පයි බෙදීම 3ක්. ඒ කියන්නේ අංශක 60යි. හරිනේ? ලේසි ගාන කිසිම අමාරුවක් නැහැ ගාන හදන්න. හැමෝටම හදාගන්න පුළුවන්. ලකුණු 25 ඉක්මනටම ගන්න පුළුවන් ගාන.